අහස කියන්න මම පොඩි කාලේ ඉඳන් ආස කරපු තැන. ඒ නිසා අහස අල්ලන්න හිතන් මම පොඩ සල්ලි එකතු කරන්න ගත්තා. මං කිව්වට මන් නෙවෙයි අපේ තාත්තා. අහස ගැන හොයද්දි බලද්දි තමයි මං නාසා කියලා තැනක් ගැන දැනගත්තේ. පස්සේ ඉතින් නාසයකට යන එක තමයි මගේ හේනේ වුණේ. නාසයක අපිට කොච්චර දුරද කියලා මට ඒ කාලේ තේරුමක් තිබ්බේ නෑ. හැබැයි පස්සේ තාත්තා කැටේට දාන සල්ලි වලින් ඒක ටික දුරට යනවා වගේ මටම දැනෙන්න ගත්තා. පස්සේ තාත්තා ත්‍රිවිල් එක වික්කා. හදිසියෙම තාත්තා රට යන්න තීරණය කරලා. මට වැඩියෙන්ම දුක හිතුනේ තාත්තා රට යන එකට නෙවෙයි. මට නාසයකට යන්න කැටේට සල්ලි දාන්න තාත්තා ළඟ නෑ කියලායි. දවසක් දෙකක් මම පුරුද්දට වගේ තාත්තා සල්ලි දාන්නේ කියලා කැටෙත් තියන් බලන් හිටියා. ඒත් තාත්තා ආවේ නෑ. එයාසේ නාසයකේ පින්තූර දකිනකොට මට්ටම දුකක් තරහක් එන නිසා මම මගේම හීනේ අල්මාරිය දාලා ලොක් කරා. එදා ඉඳන් තාත්තාව මන් දකින්නවත් ආස වුණේ නෑ. දන්නේම නැතුව එළවලුත් කළා රිසල්ට්ස් ආවා. මට අයිලන්ඩ් රෑන්ක් එකක් තිබිලත් මට ඒක ගැන සතුටක් දැනුන්නේ නෑ. ඒත් අම්මට නම් පුදුම සතුටක්. එයා ඒක තාත්තට කියන්න කියලා මට ෆෝන් එක දුන්නා. තාත්තටත් කියන්න. මට බෑ. මං කිව්වනේ. මට එයාත් එක්ක කතා කරන්න ඕනේ නෑ. හරි මාත් එක්ක කතා කරන්න ඕනේ නෑ. මං කියලා දේ විතරක් කරන්නකෝ. මොකද්ද? ඔය අම්මගෙන් යතුරු අරගෙන අල්මාරිය දොර අරින්නකෝ. මං කියන දේ කරන්න පුතේ. මේ මොකද්ද මේ? ඔයාගේ හීනෙ වෙනුවෙන් ඔයාගේ කැටේට සල්ලි නොදැම්මට ඔයාගේ තාත්තා රට ගිය දවසේ ඉඳන් මහජන බැංකුවේ ඊතර උදාන ගිණුමක් පටන් අරන් ඔයා වෙනුවෙන් ඩොලර් වලින් සල්ලි දැම්ම මගේ පුතේ. මොකද ඔයාගේ තාත්තා දැනගෙන හිටියා ඔයාගේ ඔය ලොකු හීනේ සැබෑ කරගන්න රුපියල් වලින් එකතු කරනවට වඩා ඩොලර් වලින් එකතු කරන එකේ වැදගත්කම. දැන් ඉතින් තාත්තත් එක්කම රට යන්න ලෑස්ති. දරුවන් ළඟ ගැන හිතලා වැඩ කරාට දෙමව්පියන් වැඩ කරන්නේ දරුවන් ගැන දුර හිතලා. විදෙස්ගතව සිටින එවන් දෙමව්පිය ඔබටයි ඔබේ දරුවන් ගැන දුර හිතලා විදෙස් මුදල් වලින් දරුවන් වෙනුවෙන් ඉතුරු කරන්න මහජන බැංකුවේ ඊතර උදාන විදෙස් මුදල් ළමා ඉතුරුම් ගිණුම. ගිණුම් ශේෂය මත වැඩිවන පොලේ අධ්‍යාපනය සඳහා ප්‍රථම ගුවන් ගමනට රුපියල් ලක්ෂයක්. ඕලෙවල් ඒලෙවල් ඉහළ ප්‍රතිඵල සඳහා මුදල් ත්‍යාග පිටරට විශ්වවිද්‍යාල TT ගෙවීම් වලදී බැංකු ගාස්තු නිදහස් ඇතුළු දරුවන්ගේ විදෙස් අධ්‍යාපන සිහිනයට සරිලන ප්‍රතිලාභ රැසක්. ඊතර උදාන විදෙස් මුදල් ළමා ඉතුරුම් ගිණුම දරුවන් ගැන දුර හිතන දෙමව්පියන්ට මහජන බැංකුවෙන්.